සුබ දවසක් වේවා. මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් කවුරුත් කැමති ඉන්නේ තමන්ගේ කුස්සියට අලුතෙන් මොනා හරි අලුත් බඩුවක් එකතු කරගන්න. ඉතින් මම මේ අවුරුද්දේ මගේ කිචන් එකටත් මම එකතු කරගත්ත පුංචි කුස්සියට ඕන කරන බඩු කිහිපයක් තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ බෙදාගන්නේ. අපි බලමු මේවේ ප්‍රයිස් එක මොනවාද ඒ අයිටම් කියලා. මුලින්ම තියෙන්නේ ඉලෙක්ට්‍රික් කොළ කපන මැෂින් එක. මගාව කලින් තිබ්බේ ප්ලාස්ටික් එකක්. ඒකට වැඩිය මේක සෞඛ්‍ය ආරක්ෂිත හොඳයි කියලා හිතුන නිසා තමයි මම මේ පාරේ ස්ටේන්ලස් ස්ටීල් බෝල් එකක් තියෙන එකක් ගත්තේ. මේක රුපියල් 2800ක් වුණා. ස්මාර්ට් ලිවිං ස්ටෝර්ස් කියලා Facebook page එකකින් තමයි මම මේක ඕඩර් කරගත්තේ. ඉතින් ඇත්තටම හොඳයි. යට හොඳ අර රබර් ග්‍රිප් එක තියෙන රබර් එකක් තියෙනවා. ඒක ඒට මෙහෙට යන්නේ නැතුව මෝටර එකත් හොඳයි. දැති 4ක් තියෙනවා. ඉතින් මම මේකෙන් කොළ කපන ඒවා සෑන්ඩ්විච් හදනවා. ඒ වගේම මේකේ අර මස් එහෙම අබරන්න පුළුවන්. ඉතින් ගොඩක් අර වැඩ ඉක්මනට කරගන්න පුළුවන්. හොඳ අයිටම් එකක්. මම බලම හිටපු අයිටම් එකක් තමයි ඒක. ඊළඟට මේ තියෙන්නේ තෙමෝඩ එක. මේකේ මට ගොඩක්ම උමනා වෙලා තිබ්බේ මගේ පිහි කටින් බෝඩ් වගේ ඒවා තියන්න පුළුවන් පොඩි රඳවනයක්. මම දැක්කා තිමු එකේ තියෙනවා. ඊට අමතරව මම ඉන්ඩෝ ප්ලාන්ට්ස් වල කොළ පිහි දාන්න පුළුවන් මයික්‍රෝ ෆයිබර් ග්ලව් දෙකකුයි මොෂන් සෙන්සර් ලයිට්ස් දෙකකුයි තමයි ගත්තේ පැන්ට්‍රියට සෙට් කරන්න. මේ ග්ලව් දෙක නම් රුපියල් 450ක් වගේ තමයි මට මතක විදිහට උනේ. ඒ වගේම මේ මොෂන් සෙන්සර් ලයිට් දෙක රුපියල් 1600 ගණක් වගේ තමයි තිබ්බේ. හැබැයි දැන් මේ අයිටම් තුනේම මිල දැන් බැලුවාම ගොඩක් වැඩි. ඒ කියන්නේ මම ඩොලර් 6ට වගේ තමයි මේ ලයිට්ස් දෙක ගත්තේ. දැන් ඩොලර් 9ක් වගේ පේනවා. ඒ වගේම මම අර පිහි කටින් බෝඩ් රඳවන එක ඩොලර් 16කට වගේ ගත්තේ. දැන් ඩොලර් 19ක් වගේ පෙන්නනවා. ඒ දන්නේ ටිමු එකේ කාලෙන් කාලෙට ගණන් වෙනස් වෙනවා. දැන් ඉස්සරට වැඩිය නම් දැන් ඇත්තටම ගණන් වැඩි බඩුවල. ඉතින් මේ චාර්ජිං කේබල් එකක් එනවා මේ ලයිට් එකකට එක චාර්ජිං කේබල් එකක් ගන්න එනවා. ඒ වගේ මේක රඳවන්න හරිම ලේසි. මැග්නට් 4ක් තියෙන්නේ. අපි ලයිට් එකට දෙකක් සෙට් කරලා අපි රඳවන්න බලාපොරොත්තු වෙන තැන තව මැග්නට් දෙකක් අලවලා ඒක ලේසියෙන් ගලවන්න අලවන්න පුළුවන් වෙන විදිහට තමයි ඒක තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න හරි ලේසියි. ඉතින් මේකෙන් පොඩි ලස්සනක් එනවා කිචන් එකට. ඒක නිසායි මම මේක ගත්තේ. මේක තමයි මට තෙමෝඩ් එකේ ඕනම කරලා තිබ්බ අයිටම් එක. මගේ පිහි කටින් බෝඩ් වගේ ඒවා රඳවලා තියන්න. ඒ කියන්නේ වෙන මේ ටික තියලා තියන්න තැනක් හරියට තිබ්බේ නැහැ. ඉතින් දැන් පිහි රඳවනයක් ගත්තොත් ඒක සමහර වෙලාවට පිහි විතරයි තියන්න පුළුවන්. ටික පිහිය නිතරම එක ළඟ තියෙන එක හොඳයි නේ. ඉතින් ඒක නිසා මට ඒ වගේ රඳවන එකක් මම තෙමු එකේ දැක්කා. මෙන්න මේ කොටස තමයි පිහි රඳවන්න තියෙන්නේ. අනිත් කොටස් වල අපිට කටින් බෝඩ් ඒ වගේම ට්‍රේස් මොනවා හරි මේ භාජනවල පියන් වගේ ඒවා දාන්න හොඳ ස්පේස් එකක් මේ තියෙනවා. අනිත් හොඳම කාරණාව තමයි මේකේ වතුර බේරෙන්න පොඩි ට්‍රේ එකක් තියෙනවා. එතකොට අර වතුර බේරෙලා කවුන්ටර් টොප් එකේ වතුර බේරෙන ඒවා මුකුත් නැහැ. අර ට්‍රේ එකට තමයි ඔක්කොම සෙට් වෙන්නේ. මේක හොඳට ඒකත් කවුන්ටර් টොප් එකට හොඳට ග්‍රිප් වෙලා තියෙන්න පොඩි මේ නොබ් 4ක් එනවා. ඒ 4 ඔය යටට රඳව ගත්තාම හොඳයි. මේක මට රුපියල් 4800ක් වගේ මුදලක් තමයි මට මතක හැටියට. හැබැයි මේක දැන් තෙමු එකේ බලද්දි නම් 6008ක් වගේ තිබ්බා. ඒක හොඳ ස්ටේන්ලස් ස්ටීල් වලින් තමයි හදලා තිබ්බේ. මම මහරගම ලේඩිචී ගිය වෙලාවක මම ගත්තා මේ ඩැනි හෝම් එකේ පිහි දෙකක්. මට දැන් මම ඇත්තට මේක මේ පාවිච්චි කරන්න ගත්තේ නෑ. මට ඔයක මේ හරියට මේ පිහි රඳවනේ එනකම් මම හිටියා. මම මේ පිහි දෙක මේ අන්බොක්ස් කරා. පිහි දෙක නම් උනේ 1890ක්. මේ විදිහට පිහි දාන්න පුළුවන්. අනිත් කොටස් වල කටින් බෝඩ් ට්‍රේ අපි කර මූඩි හරි අපි භාජනවල අපේ මූඩි මොන හරි ඒවා දාන්න පුළුවන්. මේ තියෙන්නේ මම වොන්ඩර් බොක්ස් කියලා Facebook page එකකින් ඕඩර් කරපු ගත්ත. මට මේ කිචන් කවුන්ටර් টොප් එකේ තියන්න පුළුවන්. මම පොඩි බඩු ටිකක් තියන්න මම ගත්ත එකක්. ඒක රුපියල් 2500ක් වුණා. මේක තමයි මම කිචන් එකේ මම ආසාවෙන්ම බලන් හිටපු අයිටම් එක.
මේක ගායනි විත් ශ්‍රී ලංකා කියලා YouTube channel එකක් කරන අක්කා කෙනෙක්ගේ page එකකින් මේ ඒ channel එකෙන් තමයි මම දැකලා මේ spicy box එක මම order කරේ. මට කලින් තිබ්බේ ලී බොක්ස් එකක් ඒක කෑලි 12ක් තියෙන එකක් ඒකත් මේ සාමාන්‍ය ප්‍රසිද්ධ Facebook page එකක් කරන තැනකින් තමයි මම ගෙන්න ගත්තේ. නමුත් ඒකේ ලීය පුපුරලා තමයි ඒගොල්ලෝ ඩිලිවර් කරනකොටත් මට ඩිලිවර් කරේ. ඒ කියන්නේ ඒකට අපි 3-5 දැම්මට ඒකෙන් හුලං යනවා සත්තු යනවා. ඉතින් ඒක ඇත්තටම කිසිම ක්වොලිටියක් නැහැ. ඒකල් මං නම කියන්න කැමති නැහැ. දැන් ගොඩාක් කල් ඉතින් මට ඒක හරියට සැටිස්ුන්නේ නැහැ. ඉතින් හොඳට සීල් වෙන එකක් තමයි මම බැලුවේ සහ මේක හොඳ ස්ටේන්ලස් ස්ටීල් හොඳ ක්වොලිටි ඉන්දියන් ස්පයිසි බොක්ස් එකක්. මේකේ පියනේ තියෙන්නේ ඔන්න ඔය වගේ ස්ටිකර් එකක්. ඒක වීදුරු පියන. ඒ වගේම මේක රුපියල් 4000ක් තමයි උනේ. ඒකේ කම්පාර්ට්මන්ට් 7ක් තියෙනවා. ඇත්තට මේක ගොඩාක් ක්වොලිටි ස්පයිසි බොක්ස් එකක්. මේ අයිටම් ටික මම කිචන් එකට එකතු කරගන්න ගොඩක් බලාපොරොත්තුෙන් හිටපු අයිටම් ටිකක්. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අතට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.